පදවිය වැව. පදවිය වැව පිහිටා ඇත්තේ උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ. අතීතයේදී මෙම වැව පාදේවි වැව හෝ පදවි වැව නමින් හැඳින්වූ බව විශ්වාස කෙරේ. මහාවංශයට හා පුරාවිද්‍යාඥයන්ගේ මතයට අනුව මෙය ධාතුසේන රජතුමා විසින් ඉදිකර ලද බවට සැලකේ. මෙම වැව ඉදිකර ඇත්තේ මැදිකැටිය නම් ගඟ හරස් කිරීමෙනි. පුළුල් ද්‍රෝණියක් ආවරණය කරන බැවින් විශාල ජලකඳක් ගබඩා කිරීමේ හැකියාව මෙම වැව සතුව ඇත. පදවිය වැව් බැම්ම කිලෝමීටර් 12කට ආසන්න දිගකින් යුක්ත වන අතර එය විශාල ජලකඳක් ගබඩා කරේ. අනෙකුත් මහා වැව් මෙන්ම පදවිය වැවද බිසව කොටුව තාක්ෂණය භාවිතා කොට ඇත. පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමත් සමගම රාජධානිය දකුණට සංක්‍රමණය වීමෙන් පසු මෙම වැව් වනාන්තරයට යට වී අභාවයට ගියේය. 1950 දශකයේ අගභාගයේදී මෙම වැව නැවත ප්‍රතිසංස්කරණය කිරීමට යොමු කළහ.